මෝනිින් වාල හැමෝටම අද 29 වෙනි සඳුදා සැප්තැම්බර් 29 වෙනි සඳුදා මාසේ අන්තිම සඳුදා දේ 7:02 වෙලාව මීටරේ 0 කරගත්තා. බලාගෙන ඉන්නවා. ඊයේ දවසේ 7200ක් තිබ්බා. බලමු අද දවස කොහොමද ගෙවෙන්නේ කියලා. වැඩ ටිකක් මං හිතනවා පාරට ට්‍රැෆික් වෙයි. මොකද අද සඳුදා නිසා කොළඹින් ටිකක් ඈතට ගත්තා නම් හොඳයි කියලා හිතෙනවා. අද වගේ දවසක ට්‍රැෆික් එක අවොයිඩ් කරන්න පුළුවන් මට. බලමු අද දවස කොහොමද ගෙවෙන්නේ කියලා. අලුත් ඇප් එකේ ලොග් අවුට් වෙන්නේ මෙන්න මෙහෙමයි. මේ අපේ ප්‍රොෆයිල් පික්චර් එක උඩ ක්ලික් කරාට පස්සේ මෙන්න මෙතන එනවා පොඩි එරර් එකක්. ඉස්සර මේ මෙහෙන්නේ ලොග් අවුට් කියලා එනකො මොකද්ද වෙන සිද්ධිය කියන්නේ මොකද්ද මේ හරියද? හරියද නැහැ. මේක හොඳයි. ඒක මිනියක් නිසා මම බිඩ් කරනවා. accept කරනවා. දැක්කද? ඔන්නෝම තමයි හයර් එක බිඩ් කරන්නේ. මම මේ හයර් එක ගිහිල්ලා ඇවිල්ලා ඔයාලට කියලා දෙන්නම් කොහොමද අලුත් ඇප් එකෙන් ලොග් අවුට් වෙන්නේ කියලා. ඔන්න සිප් හයර් එකක් වදිනවා. මම ගන්නෙ නෑ. මං ඇප් එක ඔෆ්ලයින් දානවා. පික්මි එකෙන් ඔෆ්ලයින් දැම්ම වැඩක් නෑ. දැන් චුට්ටට කලින් මේ හයර් එකක් වදින්නේ නෑ. මේ එතකොට අද දවසේ Uber එකේ තියෙනවා 11200ක්. Uber එකේ අන්තිම හයර් එක ගියේ 6:53ට. දැන් 7:43යි වෙලාව. 7:43යි. කිලෝමීටර් 119යි. ඒ කියන්නේ 119යි. ඊට අමතරව පික්මි එකේ තියෙනවා 1566ක්. පික්මි එකේ හයර් නෑ. හයර් 2-3යි තියෙන්නේ. සමහර දවස්වල තියෙන, සමහර ගොඩක් දවස්වලට නෑ. මං හිතාගෙන ඉන්නවා වෙන ෆෝන් එකකට චුට්ටක් දාලා බලන්න. මේ කියන්නේ පික්මි ඇප් එක විතරක් එතකොටවත් හයර් වදීද කියලා බලන්න. Uber එකත් එක්ක ක්‍රෑෂ් වෙන්න නොදී. එතකොට මේකේ 1566යි. Uber එකේ තිබ්බා කීයද? 11200ක්. 11000යි 12000යි 12700යි 12800ක් තියෙනවා. 12700යි කියනවා. 12700 තියෙනවා. 12700 හෙව්වේ කිලෝමීටර් 119කින්. මං ආයෙත් පුරුදු පරිදි මේ ඉන්නේ ටාජ් එක ළඟ. වාහන ගොඩක් තියෙනවා මේ වෙලාවේ. ඕක තමයි අද විස්තරය. අද සාමාන්‍යයෙන් ටිකක් හයර් තිබ්බා. අන්තිම හයර් ගන්න හැබැයි දිව්වේ 6:53ට. ඊට පස්සේ හයර් එකක් වැදුන්නේ නැහැ. එහෙම දෙයක්ත් තියෙනවා. ගොඩක් තියෙන්නේ සිප් හයර්. සිප් හයර් දුවනක පාඩුයි කියන්නේ. කස්ටමර්ට දව්වක් කරා වගේ සීන් එකක් තියෙන්නේ. සිප් හයර් එකක් කියන්නේ. ඒක නිසා මම සිප් හයර් එක සාමාන්‍යයෙන් කොළඹදී දුවන්නෙම නැති තරම්. මේ හැබැයි එකක් දිව්වා මට මතක හිටියට අද. එක සිප් හයර් එකක් දිව්වා. අමෙදින් මං කිව්ව මං එකක් දිව්වා. මේක මම ගත්තේ මීටර් 600 මට පිකප් එක තිබ්බේ. මීටර් 600 අරන් මීටර් 200ක් දැම්මේ. හයර් එක. වන් ගෝල්ෆේස් රෙසිඩන්ට් එකේ ඉඳන් ITC එකට. ඒ කස්ටමර් ගේ සිප් එකක්. ඒ වගේ වෙලෙට ඉතින් තනිකරම මේ ගාන හම්බ වෙනවා. ගිහිල්ලම නෑ අපි. මේක පිකප් එකටත් මට ගියේ මීටර් 600යි. මට පිකප් එක මතක තිබ්බා.
පිකප් එකට මීටර් 600යි මේ ITC එකේ. ඔහොම තමයි තත්ත්වය අද දවසේ. එතකොට අද දවසට සටන නිමා කරනවා රෑ 7:45 වෙලාව. මම රෑ එළි වෙනකන් නිදි මරාගෙන වාහනය ඇතුළේ නිදාගෙන එහෙම දුවන්නේ නැහැ. ඒක අපරාධයක්. මේක මම ලැබෙන දෙයින් සන්තෝෂයකට පත් වෙලා මම හොඳට ගෙදර ගිහිල්ලා කාලා නාලා හොඳට නිදාගෙන හෙට උදේට මං ආයෙ යන්නේ ෆ්‍රෙෂ් පිට. ලොන් හයර්ස් මම ගොඩක් වෙලට කරනවා අඩුයි. ඒක නිකන් අතට ගාණක් හම්බුනාට තෙල් වියදමයි අපි අපේ ඩේලි එක්ස්පෙන්සස් එක බලනකොට ඇත්තටම මම දකින්න හැටි නම් ඒක එන පාඩුයි. මේ මොකද අපිට කාමරයක් ගත්තොත් රුපියල් 1500ක් විතර යනවා කාමරයක්. ඩ්‍රයිවර් කමෙන්ඩේෂන් එක රුපියල් 1000ක් 1500ක් වගේ වෙනවා. ඊට පස්සේ දවසකට කෑමට රුපියල් 1000ක් විතර යනවා. මම මේ ඉන්නේ සිනමන් ලයිෆ් එක ළඟ. එතකොට මෙහෙම දෙයක් තියෙනවා. ඊට පස්සේ ඇඟට කිසි ෆ්‍රෙෂ් එකක් නැහැ. ඒක නිසා මම එහෙම දුවන්නේ නැහැ. අද දවසට එහෙනම් ලස්සන දසුනකින් දවස් ඉවර කරනවා. හැමෝම පරිස්සමින් ඉන්න. හෙට හම්බ වෙනකම්. හැමෝටම good night.